දවසක් රජතුමා අන්දරේට කිව්වා මේ ලෝකේ ඉන්න මෝඩම මිනිස්සයා හොයලා ගෙනන් දෙන්න කියලා. අන්දරේ ගම පීරලා ඔන්න ඉතින් එක මිනිස්සෙක් හොයාගත්තා. මේ මිනිස්සයා අන්දරේ යන වෙලාවේ හිස්සොරුවක් ඔළුවේ තියාගෙන ගඟට බහැලා එගොඩට යනවා. පස්සේ අන්දරේ මේ මිනිස්සයාව රජවාසලට ඉදිරිපත් කරලා රජතුමාට කරුණ ඉදිරිපත් කරා. මෙන්න මෙහෙමයි රජතුමනි මේ මිනිස්යාගේ මෝඩකම කියලා. රජතුමා hina වුණා. පස්සේ අන්දරේ මෙන්න මේ වගේ ලස්සන කතාවක් ඒකෙන් පැහැදිලි කරලා දුන්නා. ස්වාමීනි හිස්සොරුවක් ඔළුවේ තියාගෙන එගොඩට යන මිනිහට වඩා මෝඩයා කවුද දන්නවද? දැනුම නැතුව තමන් හැමදේම දන්නවා කියලා හිතන මිනිස්සයා. මචං අදත් ඒ කතාව වෙනස් වෙලා නැහැ. අපි හැමෝම කතා කරනවා, අදහස් දෙනවා, විවේචනය කරනවා. හැබැයි අහගෙන ඉන්නේ මිනිස්සු ටිකයි. මතක තියාගනින් දැනුම වැඩි වෙන තරමට මිනිස්සු නිහතමානී වෙනවා. දැනුම අඩු තරමට තමා හිතන්නේ තමන් හැමදේම දන්නවා කියලා. ඒ නිසා මචං කතා කරනවට වඩා අහන්න ඉගෙන ගනින්. තර්ක කරනවට වඩා ඉගෙන ගන්න උත්සාහ කරපන්. මොකද සැබෑ නුවණ තියෙන මිනිස්සු තමන් තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා දන්නවා. අන්දරේගේ කතා hina වෙන්න විතරක් තියෙන කතා නෙවෙයි. ජීවිතේට හරි පාර කියලා දෙන්නත් ඒ කතා වැදගත් වෙනවා.